මේ වෙද්දී ඉන්දියාව සහ පාකිස්තානය අතර තියෙන තත්ත්වය දැන් රජයේ මීට කලින් නියුට්‍රල් ඉන්නවා කියන එක ඔෆිෂියලි අනවුන්ස් කරා. නමුත් දැන් යුදමය තත්ත්වයක් වගේ වර්ධනය වෙමින් තියෙනවා. ශ්‍රී ලංකා රජය ඉදිරියේදී ආරක්ෂාව සඳහා අපේ ආරක්ෂාව සඳහා ගන්න ඕනි විශේෂ පියවර හෝ ඒ පිළිබඳ සාකච්ඡා කරලා තියෙනවද? එහෙම නැත්නම් මේක වර්ධනය වුණොත් විය හැකි තත්ත්වයන් පිළිබඳ මොකද්ද රජයේ තියෙන සැලසුම? විශේෂයෙන් විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානයක් යොමු කරමින් ආණ්ඩුවට කරුණු වාර්තා කරනවා. අපි මුල ඉඳලා හිටපු ස්ථාවරය අනුව ඉන්දියානු සාගරයේ මේ භූදේශපාලන ගැටුම් වලට අපි මැදිහත් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින් අපි නොබැඳි පිළිවෙතක් අනුව කටයුතු කරනවා. ඒ වගේම කියන්නට ඕන අපි කොයිම ආකාරයකටවත් පැනනගින ත්‍රස්තවාදයක් අනුමත කරන්නෙත් නැහැ, අනුබල දෙන්නෙත් නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලදී ලබා දිය හැකි සහාය ඕනම තැනක අපි ලබා දෙන්න සූදානම්. ඒ නිසා අපිට වැදගත් වෙන්නේ කලාපයේ ආරක්ෂාව, මහ ජනතාවගේ ආරක්ෂාව සහ කලාපයේ සාමය. ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් වර්ධනය වන තත්ත්වයන් අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය ආණ්ඩුවේ ස්ථාවරයේ විටින් විට වාර්තා කරයි. අමතම දැන් මේ වෙනකොට ලාහෝර් දක්වා ගුවන් ගමන් తాවකාලිකව අත්හිටුවලා තිනවා. දැන් මේ තත්ත්වයත් එක්ක දැන් මේ විශේෂයෙන්ම ආර්ථික වශයෙන් සහ මේ ආරක්ෂකමය වශයෙන් වෙන දෙපාර්ශ්වයෙන් විශාල තර්ජනයක් අපේ රටටත් මේක බලපෑමක් ඇති වෙනවා. මේ සම්බන්ධයෙන් රජය මොනවා හරි තීරණ අරගෙන තියෙනවද මේ ආර්ථික සහ මේ ආරක්ෂක තත්ත්වයන්ට මුහුණ දෙන්න මොනවා හරි පියවර අරගෙන තියෙනවද? දැනට අපි ඊටාම සියුම්ම මෙය නිරීක්ෂණය කරමින් ඉන්නවා අපිට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව වර්ධනය වන තත්ත්වයන් අනුව මේ යුදමය ගැටුම කොහොම දකුණු ආසියානු දේශපාලනට සහ ඉන්දියානු සාගරීය ආර්ථිකයට බලපෑමක් ඇති වේද කියන එක සම්බන්ධයෙන් අපි පරීක්ෂා කරමින් ඉන්නේ. ඉතින් මේ පමණක් නෙමෙයි ලෝකයේ තවත් අපිට බලපාන ආර්ථික අර්බුදයන් මතුවෙමින් පවතිනවා. ඒ සියල්ල සම්බන්ධයෙන් අපි විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ව කටයුතු කරමින් ඉන්නවා. දැන් අපි මේ මොහොතේදී ගන්න ලැබුණු තීන්දුවක් නැහැ. නමුත් අපි ක්‍රමානුකූලව වර්ධනය වන තත්ත්වයන් අනුව ඒ තීන්දුව අරගෙන දැනුම් දෙන්නම්. මේක ඇමතුමා දැන් ඇත්තටම දැන් මෙතන ත්‍රස්තවාදී මෙතන ප්‍රශ්න මේ ටිකක් අමාරු තැනක් තියෙන ලංකාවේ ඩිප්ලොමැටිකලි ත්‍රස්තවාදී කියන එක දැන් මේ ප්‍රශ්නේදී ඉන්දියාව අර්ථකථනය කරන එක විදිහකට. උන් කියන්නේ පාකිස්තාන රජය ISI එකේ මැදිහත් වීමෙන් එන ත්‍රස්තවාදයක් විදිහට. ඒකට පාකිස්තානය මේකට ප්‍රතික්ෂේප කරනවා. දැන් ඔක අර ජනාධිපතිතුමාගේ මීට කලින් අර ප්‍රකාශ කෝල් එක ගැනත් සංවාදයක් ඇති වුණේ ඒක මත පදනම් වෙලා. අර ඉන්දියාවට ත්‍රස්තවාදය මඩලන සහයෝගය දෙනවා කිව්ව ගමන් ඉන්දියාව ඇත්තටම ත්‍රස්තවාදී මැඩලනවා කියලා තමයි පාකිස්තානට ගහන්නේ. එතකොට අපි ඒකට කොයිතරම් ඒ කියන්නේ ඉන්දියාවෙන් අපි බුද්ධි තොරතුරු ගන්න අවස්ථා තියෙනවා. එහෙම හුවමාරු වෙලා තියෙනවා. මිලිටරිමය ගනුදෙනුවක් තිබිලා තියෙනවා. එතකොට අර ත්‍රස්තවාදය වැළැක්වීම කියලා ඉන්දියාව කියන එක අපි එහෙමම බාරගන්නේද නැද්ද කියන එක ඇත්තටම ඩිප්ලොමැටිකලි අපි අමාරු වෙන්න තැනක් වගේ වෙලා තියෙනවා.